Hello everyone. ඔන්න අද අපි යන්නේ අලුත්ම වෙච්ච වෙනස්ම වෙච්ච ටොපික් එකක් කතා කරන්න. ඒ තමයි මොකද්ද මේ TKT කියන්නේ? හැම තැනම ඔයාලා දැකලා තියෙනවා නේද? TKT කියන. හැබැයි දැක්කට නිකන් ඇහැ ගියාට මොකද්ද කියලා ඉන්ට්‍රස්ට් එකකුත් නෑ දැනගන්න. මොකද්ද කියලා අපිට වැඩකුත් නෑ වගේ නේද ඉන්නේ. හරි. මොකද්ද දන්නවද මේ TKT කියන්නේ? Teaching Knowledge Test. මට මේ දවස් ටිකේම කෝල්ස් ආවා after O levels සහ A level students ලගේ මොකද්ද අපිට after O levels සහ A levels කරන්න පුළුවන් හොඳ වැදගත්කමක් තියෙන කෝස් එකක් කියන්න කියලා. එතකොට ගොඩක් අය ඇප්ලයි කරන්න යනවා. කියන්නේ යාලා ෆලෝ කරන්න යනවා IT courses සහ English courses. අතරම IT කියන්නේ IT course එකක් අතරම වැදගත් වෙනවා. graphic designing IT කියන ඒවා. ඊට අමතරව teaching profession එකෙන් රටවල් වලට යන්න ආසද opportunity එකක් හදාගන්න පුංචි වයසේ ඉඳන්ම. ඔව්. ඒකට හොඳම දෙයක් තමයි මේ TKT කියන්නේ. TKT කාටද වැදගත් වෙන්නේ? TKT වැදගත් වෙන්නේ ඔයාලට English knowledge එකක් තියෙනවා නම්, especially teaching profession එකට වෘත්තියට එන්ටර් කෙනෙක් ඉන්නවා නම් ආසාවෙන්. එතකොට එයාලට තමයි මෙන්න මේක වැදගත් වෙන්නේ. සහ ටීචින් කරන අතරතුරේ ඉන්න ගුරුවරුන්ගේ additional qualification එකක් හදාගන්නත් මේක ඇත්තටම වඩාත් වැදගත් සහතිකයක් වෙනවා. මේ සර්ටිෆිකට් එකේ ඔයාලා ගවර්න්මන්ට් යුනිවර්සිටි එකේ ලබා ගන්න සාමාන්‍යයෙන් ක්ලාසස් තියෙනවානේ. ඒ ක්ලාසස් හම්බෙනවා වගේම මේ සර්ටිෆිකට් එකේ හම්බෙන බෑන්ඩ් එක තීරණය කරන්නේත් ඔයාලමයි. මොකද බෑන්ඩ්ස් හතරක් හම්බෙනවා. there are 4 bands. එතකොට මේ 4 bands එකෙන් ඔයාලා ඉන්නේ කොතනද කියලා එයාලා මෙන්ෂන් කරනවා. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් ලංකාව ඇතුළත උනත් ඉන්ටර්නැෂනල් ස්කූල් එක ජොබ් එකකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් තැන් වල කෝස් කරලා දැන් ගොඩ එක තැන් වල කෝසස් තියෙනවානේ. ඊට වැඩිය මේ වගේ දෙයක් කරලා තිබ්බොත් මොකද world recognize එකක් මේක ලෝකෙම approved එකක්. මොකද Cambridge certificate එකක් නිසා ලෝකෙම පිළිගත්ත සහතිකයක් ළමා දෙන්නේ. එතකොට ඔයාලට බය නැතුවම තමන්ගේ වටිනාකම තමන්ගේ ඩිමාන්ඩ් එක ඒ certificate එක හරහා ඉදිරිපත් කරොත් ඔයා යන ආයතනයේ ස්කූල් එක දන්නවා ඔයා කොයි විදිහේ ගුරුවරයෙක්ද ඔයාලට තියෙන qualification එක මොකක්ද කියලා ඔයාගේ salary පවා වැඩි වෙන මට්ටමකට යනවා. මේ TKT එකෙන් කරන්නේ මොකද්ද දන්නවද? සාමාන්‍යයෙන් ක්‍රයිටීරියාස් 3ක් ගැන අවධානය දෙනවා. ඒ තමයි සාමාන්‍ය ගුරුවරයෙකුට අවශ්‍යම දෙයක් තමයි lesson planning, curriculum and the classroom management කියන මෙන්න මේ concept තුන ටීචර් කෙනෙකුට තියෙන්න ඕන. ඉතින් මේකෙන් අපි තවදුරටත් කතා කරනවා ටීචර් කෙනෙකුට බය නැතුව confidence එක හදනවා classroom එක manage කරන්නේ කොහොමද? ළමයිට අවශ්‍ය දේවල් progress එක හරහා ළමයින්ගෙන් දියුණුවක් ලබා ගන්න කොහොමද? තමන් උගන්වන විෂය හරියට දෙන්නේ කොහොමද කියලා විවිධ පැති වලින් අපි කතා කරලා උගන්වීමක් කරනවා. මොකද මේක world wide එකක් නිසා ඊටාම deeply ගැඹුරුවම ගුරුවරයෙක්ම ලස්සනට නිර්මාණය කරනවා. ඉතින් ඒක තවත් එක්තරා වැදගත් දෙයක්. YLE කියලා concept එකක් තියෙනවා. ඒ කියන්නේ young learners education target කරන නිසා මේක secondary students ලට grade 6 to 11 12 වගේ students ලගේ කොහොමද මේ ළමයි තරුණ වයසේ ඉන්න ළමයි කොහොමද යාලා බලාපොරොත්තු වෙන exercises කියන්නේ activities ටික දීලා එයාලගේ lesson outcome එක ගන්න කියලා මේකෙන් අපි වෙනම ඉගැන්වීමක් සිද්ධ කරනවා. ඉතින් ඔයාලා පුංචි කාලේ ඉඳන්ම මේ වගේ course එකක් ස්පෙෂලි මම මේක ප්‍රොමෝෂන් එකක් නෙවෙයි කරන්නේ මම අනුමත කරනවා බ්‍රිටිෂ් කවුන්සිල් කියලා. බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් ගිහිල්ලා ඔයාලට විස්තර ටික ගන්න පුළුවන් කොහොමද එක්සෑම් වලට ඇප්ලයි කරන්න කියලා. එයාලගේ කියන්නේ එයාලගේ ඉන්ස්ටිටියුට් එකේ ඔයාලට දැනුම් දෙනවා කොහොමද මේකෙන් ඔයාලට ස්ටඩීස් කරන්න කියලා සහ අවශ්‍ය මැටීරියල්ස් එයාලා දෙනවා. ඉතින් ඒ නිසා බය නැතුව ඔයාලට ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ සාමාන්‍ය පිළිගත් ඉන්ස්ටිටියුට් එකකින් කරොත් ඔයාලට ඇත්තම කිව්වොත් හැම තැනකින්ම නෙවෙයි මම කියන්නේ පිළිගත් තැනකින් කරොත් ඔයාලගේ ඇත්තටම ඒ සර්ටිෆිකේට් එක ගොඩක් වටිනවා. ඉතින් මීට අමතරව තවත් එකක් තියෙනවද කියලා කතා කරොත් ඔව් TKT වලට අමතරව සෙල්ටා කියලා ක්වොලිෆිකේෂන් එකකුත් තියෙනවා. ඒක මීට වඩා චුට්ටක් ස්ටෑන්ඩඩ් හයි ක්වොලිෆිකේෂන් එකක්. ඒක ගැන මම ඊළඟ දවසේ වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මං කියන්නේ පුංචි කාලේ ඉඳන්ම ඔයාලා පුංචි කාලේ කියන්නේ after A levels O levels වගේ වයසේ ඉඳන්ම මෙන්න ඔයාලට English knowledge එක තියෙනවා නම් මේ chance එක මග අරගන්න එපා. මේක opportunity එකක්, future investment එකක් අනාගතයට කරන ඉතාමත් හොඳ ආයෝජනයක්. කරලා තියාගන්න හදිසියෙ ඔයාලට රට යන්න ආසාවක් හිතන මේක ඉතාමත් වැදගත්. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු see you soon.